ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. අපිට කතා කරන්න තරක් නැහැ. අපි ගැන කවුද මහත්තයෝ කතා කරන්නේ? මේ ඇසින්නේ මිනිසුන්ගේ සැබෑ හඬද. දැනගන්න, අහන්න, මනුෂ්‍යත්වයට ගරු කරන සමාජයක් වෙනුවෙන් සැබෑ හඬ. අයිබෝවන් සුබ දවසක් ඔබ හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා. සැබෑ හඬ වැඩසටහනත් රැගෙන ඔබ හමු වෙන මම අජිත් වසන්ත ඇපා. 2026 වර්ෂයේ සිට ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ආයතනය විසින් ඔබ වෙත ගෙනෙන තවත් නැවුම් වූ සැබෑ හඬ වැඩසටහන් මාලාවක ආරම්භයයි අද වැඩසටහනත් සමගින් සිදුවන්නේ. සැබෑ හඬ ග්‍රාමීය මට්ටමේ වෙසෙන ඔබේ අදහස් සඳහා ඉඩහසර වෙන් කරන ගුවන්විදුලි වැඩසටහනක් බව ඔබ දැනටමත් දන්නවා. අපි අද පටන් ඔබට සමීප වෙනවා දකුණ සහ ඌව පළාතේ සංහිඳියාව සමාජ සහජීවනය පවත්වාගෙන යාම වෙනුවෙන් ග්‍රාමීය මට්ටමේ අපේ මිනිසුන් දරන ධනාත්මක උත්සාහයන් පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ අනුව අද වැඩසටහන වෙන් කරන්නේ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රජා අධ්‍යක්ීම් සාකච්ඡා කිරීමේ අරමුණ ඇතිව. සැබෑ හඬ වැඩසටහන් මාලාවට සෑම සතියකම ඉරිදා දිනවලදී ඔබට සුපුරුදු මේ වෙලාවට සවන් දෙන්නට පුළුවන්. අදත් සැබෑ හඬ වැඩසටහන අවසානයේ අපි පැනයක් ඔබ වෙත යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ පැනයට නිවැරදි පිළිතුරු යොමු කිරීමෙන් ඔබට ජයග්‍රාහකයෙක් බවට පත්වන්නට ත්‍යාගයක් දිනා ගන්නට අවස්ථාව උදා වන බවත් සැබෑ හඬ ආරම්භයේදීම සිහිපත් කරනවා. අපි දන්නවා රටක ඉදිරි පැවැත්මට සංහිඳියාව සමාජ ඒකාග්‍රතාවය ඉතාම වැදගත් වෙනවා. ඉතින් ඒ අනුවයි අපි අද දවසේ වැඩසටහන සමගින් එක්වන්නට මාතර දිස්ත්‍රික්කයේ වෙසෙන විවිධ ප්‍රජා කණ්ඩායම් නියෝජනය කරන පුරවැසියන් කිහිප දෙනෙකුටම ආරාධනා කළේ. අපි අද දවසේ සැබෑ හඬ ආරම්භ කරන්නට ආරාධනා කරනවා මාතර වෙලේගොඩ අමරසේන සමරතුංග මහත්මයාට. ඇත්තටම අපි ඔබෙන් විමසන්නට කැමතියි විශේෂයෙන්ම මේ ග්‍රාමීයව ජීවත් වෙන අපි අතර අපේ සමාජය තුළ ජාතික ආගමික සංස්කෘතික වෙනස්කම් ගරු කරන පිරිසක් බිහි කරන අපි මොනවද කරන්නට ඕන කියන කාරණෙන් මුලින්ම පටන් ගමු. ඇත්තම අජිත් මහත්තයා මොකද අපේ රටේ අපේ ප්‍රදේශවල ජාතින් හා ආගම් අතර විවිධාකාරයේ ගැටුම් ඇති නොවී සාමත්ම සාමකාමී සමාජයක් ජීවත් වීම රටක සංවර්ධනයට ඒ වගේම යහ පැවැත්මට ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා එවැනි ඒ කටයුත්තක් අපේ ස්ථාපිත කිරීම සඳහා අපේ විශාල වැඩ කටයුතු ප්‍රමාණයක් අපේ මෙහෙවරක් තියෙනවා ස්ථාපිත කළ යුතු. විවිධ ජාතීන් ඉන්නෝ විවිධ ආගම් වලට කටයුතු කරන පිරිස ඉන්නෝ. ඒ අයගේ අන්‍යෝන්‍ය සම්බන්ධතා අන්‍යෝන්‍ය සහයෝගය ඒ වගේම අන්‍යෝන්‍ය හිතවත්කම් මෙහිදී ඉතාමත්ම වැදගත් වෙනවා ඔවුන් අතර. ඒකෙදී මම හිතනවා ඔවුන්ගේ සංස්කෘතීන් පිළිබඳ ඔවුන්ගේ යම් විවිධ උත්සව විවිධ ආගමික වතාවත් පිළිබඳව ඒ වගේම විවිධ ආගමික කටයුතු පිළිබඳව අන්‍යෝන්‍ය වශයෙන් ඒ හැම ආගමකම අය යම් ආකාරයක දැනුවත් වීමක් වෙලා ඉන්නෝ නම් ඔවුන්ගේ ආගම් වලට ගරු කරනෝ නම් ඔවුන්ගේ ආගම් පිළිගන්නෝ නම් ඒ අයගේ ආගම් ඇදහිීමේදී අපි විවිධාකාරයේ බලපෑම් ඇති නොකර විවිධාකාරයේ ප්‍රශ්න ඇති නොකර ඔය ඒවත් අපි අපේ සමාජයේම කොටස් කරන විදියට හඳුනාගෙන අපේ දේ කරනවා නම් ඉතාමත්ම වැදගත් වෙනවා අපේ රටේ සංවර්ධනයට. අද සැබෑ හඬ වෙත ඉතාම හොඳ ආරම්භයක් ඔබතුමා ලබා දුන්න කියලා අපි විශ්වාස කරනවා. මානෙල් වික්‍රමරත්න මහත්මිය වෙතත් යමු වෙනවා. දැන් විශේෂයෙන්ම දැන් අපි කියනවනේ ටිකක් අපේ තරුණ පිරිස් වැඩිහිටි පිරිමි උදවිය විශේෂයෙන්ම කියන මේ අපි දකුණේ අර තමන්ගේ ශක්තිය ජවය අනිකාට වඩා බලපුලුවන් කියන වගේ පණිවිඩයක් සමාජයට දෙන්නද මේම කියන්නේ කියලාත් සමහරලාට හිතෙනවා. මේ වගේ ප්‍රකාශයන් අපේ සමාජයේ එකිනෙකා කෙරෙහි තියෙන විශ්වාසයන් පළුදු කරන්න හේතු වෙනවා කියලා හිතෙනවාද? දකුණේ කාන්තාවන් පිරිමින් දෙගොල්ලම ආගන්තුක සත්කාරයට අන්‍යෝන්‍ය ගරුත්වයට හැම දෙයකම මූලික වෙනවා. ඒ වගේම හැම කෙනෙකුටම ගරු කරමින් ඒ වගේම සමාජයේ යම් මෙහෙවරක් කරන්නට සමාජයේ ගොඩනගන්නට අප්‍රතිහත ධෛර්යයක යෙදෙනවා. ඔවුන් හැමතිස්සෙම බලන්නේ ඒ වගේම ඔවුන් ශ්‍රම දානයක් කරත් ඒ සියලු ආගමික සියලු දෙනාම එකට එකතු වෙලා ශ්‍රම දාන සංවර්ධන කටයුතු සිද්ධ කරනවා.
ඒ හැම දෙයක්ම කරන්නේ මහත් වූ අභිමානයෙන් ඒ වගේම එකිනෙකාට ආදරය කරන වෛර නොකරන සමානාත්මතාවයෙන් ජීවත් වන පිරිසක් තමයි දකුණේ ඉන්නේ. බොහොම ස්තුතියි මහත්මිය. අපි මාතර නූපේ එනුර නෙත්මින් සම්බන්ධ කරගන්නවා. ඔබ තරුණ කෙනෙක්, ඔබ විශේෂයෙන්ම මාතර නගරයේ ආසන්නයේ ජීවත් වෙන කෙනෙක්. ඔබට අනෙක් ජන වර්ගයන්ට අයත් සහෝදරීන් හමු වෙලා තියෙනවද? කොහොමද ඔවුන් සමග කටයුතු කරන්නේ? ඒ අත්දැකීම් ඔවුන් සමග බෙදාගෙන තිබෙනවද ඔබේ ජීවිතේ? ඇත්තටම ඔව්. මම මාතර දිස්ත්‍රික්කයේ ජීවත් වෙන තරුණයෙක් විදිහට විවිධ වැඩසටහන් එක සම්බන්ධ වෙද්දී මට ගොඩක් වෙලාවට දමිළ සහෝදරයෝ, මුස්ලිම් සහෝදරයෝ, උතකොට සමහර වෙලාවට වතුකරයයි මේ හැමෝම හම්බෙලා තියෙනවා. උතකොට ගොඩක් වෙලාවට අපි ගොඩක් වෙලාවට කතා කරලා තියෙනවා කොහොමද දැන් සාමාන්‍යයෙන් අපි හිතමු දැන් මුස්ලිම් අයෙක් ගත්තොත් ඉතින් යාළගේ එනවා අර මොහොමඩ් කියලා කෑල්ලක් අවසානයේදී. මම අහලා තියෙනවා කොහොමද ඒක එන්නේ? හැමෝටම එන්නේ ඇයි? ඔගේ ප්‍රශ්න මම අහලා තියෙනවා. එතකොට මම සාමාන්‍යයෙන් දන්නේ ඇයි ඒක පරම්පරාවෙන් එන දෙයක්. එහෙම කියලා දන්නවා. එතකොට අපි සාකච්ඡාවට ගියපු නිසා තමයි ලැබුණේ. එතකොට විශේෂයෙන්ම මගේ පාසලේ ගත්තොත් මුස්ලිම් සහෝදරයෝ ඉන්නවා. එතකොට යාලා අපිත් එක්ක තමන්ගේ ලන්ච් එක ෂෙයා කරගන්න ලවල් තියෙනවා. එතකොට මේ අපි දන්නවා යාලා අපි වගේ මිනිස්සු තමයි අපිත් එක්ක ගැටෙන්න අපිත් එක්ක කටයුතු කරද්දී යාලා කැමති. එතකොට අපිට අර ගොඩක් වෙලාවට අර සමාජයේ තියෙන අර මේ ඈත් වීමට වඩා අපි ළඟට ගිහිල්ලා තියෙනවා. එතකොට ඒකත් විශේෂයෙන්ම ගත්තොත් අපි මම හුලන්දා වගේ ප්‍රදේශවල ගිහිල්ලා විවිධ වැඩසටහන් වලට සහභාගී වෙලා තියෙනවා. අපි දමිළ සංස්කෘතිය හඳුනාගෙන තියෙනවා ඒ හරහා. එතකොට මාතර දිස්ත්‍රික්කයේ ජීවත් වෙන තරුණයෙක් විදිහට විශේෂයෙන්ම විවිධ මට්ටම් වලින් විශේෂයෙන්ම ළමා සමාජය, යෞවන සමාජය සහ වෙනත් ආකාර ගණනාවක් ඔස්සේ වෙනත් ආගම් සහ සංස්කෘතික සම්බන්ධ වීමෙන් ඔවුන් එක සහයෝගයෙන් කටයුතු කරලා තියෙනවා. බොහොම ස්තුතියි එනුර. එතරම් තරුණයින් විදිහට අපේ ජීවිතයේ අපිට තියෙන අත්දැකීම් පිළිබඳව අපි ඔබ සමගින් බෙදා හදාගන්නේ අද දවසේ සැබෑ හඬ තුල. අපි ඊළඟට සම්බන්ධ කරගන්නේ ශමීනා ෂහීඩ් මහත්මිය. ඔබ රාජ්‍ය සේවය තුලත් විශේෂයෙන්ම මේ එකිනෙකා අතර සහෝදරත්වයේ වර්ධනය කිරීම වෙනුවෙන් කටයුතු කරපු කෙනෙක්. ඒ වගේම භාෂා පරිවර්තන කටයුතු කරන කෙනෙක් විදිහට මේ භාෂාවේ හැඩරුව, ඒ රුව ගුණ පිළිබඳවත්, ඒ කියන්නේ සමානකම් අසමානකම් පිළිබඳවත් හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්. භාෂාව තමයි ගොඩක් වෙලාවට මේ කට්ටිය බෙදන්න හේතු වෙලා තින්නේ කියලා කියනවා. ඔබ මොකක්ද ඒ ගැන හිතන්නේ? ඇත්තම ඒක තමයි. භාෂාව නැති වුණාම අපිට තේරුම් ගන්න බැරි වෙනවනේ. භාෂාව තමයි දෙන්නෙක් අතර පාලමක් විදියට සිද්ධ වෙන්නේ. අපිට තව කෙනෙකුගේ භාෂාව නොදැනුව ඉන්නකොට එයා කතා කරන දේ සමහර වෙලට අපිට වැරදි විදිහට තේරුම් ගන්න පුළුවන්. ඒක තමයි අනිවාර්යෙන් භාෂාව තියෙන්න ඕන කියන්නේ. ඒ නිසා මම හිතනවා කවුරුත් භාෂාව එකක් නෙවෙයි දෙක තුනක් ඉගෙන ගත්තත් ඒකේ වටිනාකම අපිට මිල කරන්න බෑ. භාෂාව තමයි අපිට පාලම. ඒ වගේම රාජ්‍ය සේවයේ මං හිටියේ අනිත් හැම කෙනාම සිංහල, එක්කෙනෙක් දෙන්නෙක් දෙමළ, ඒ වගේ අයත් එක්ක තමයි හිටියේ. නමුත් අපි භාෂාව නිසා ඒ දෙමළ අයට වඩා මම මුස්ලිම් වුණත් මාව ඒ අය තේරුම් ගන්නේ මට භාෂාව දන්න නිසානේ. එතකොට මට කැමති දේ, මට අකමැති දේ ඒව කතා කරන්න පුළුවන් වෙනවා. එයාලගේ දේවල් මට ඒක තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා හැම ආයතනයකම මට සුවිශේෂී තැනක් ලැබුණා. ඒක ඉතාම වැදගත්. ඔව්, බොහොම ස්තුතියි සමීනා මහත්මිය. අපි මාධ්‍යවේදියෙක් විදියට මේ වෙලාව අපි සමග සම්බන්ධ වෙන ලලිත් පද්මසිරි මහත්මිය. දැන් ඔබටත් මේ මාධ්‍ය වාර්තාකරණයේදී බොහෝ අත්දැකීම් තිබෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් ඇති වෙච්ච කාලවකවානු පිළිබඳව ඔබට අවබෝධයක් තිබෙනවා. ඒ වගේම විවිධ අවස්ථාවල එකිනෙකා කෙරෙහි වූ අවිශ්වාසයන් ගොඩනැගෙන අවස්ථාවල ඔබ මාධ්‍ය වාර්තාකරණයේ නියැලලා තිබෙනවා. ඇත්තටම ඇයි මේ අපේ සමාජයේ මිනිස්සු එකිනෙකා අවිශ්වාස කරන්නේ සමහර අවස්ථාවල? විශේෂයෙන්ම අතීතයේ අපිට තිබුණා දැනගන්න විශේෂයෙන්ම ඉතිහාස කතා ප්‍රවෘත්ති දිහා බලනකොටත් අපිට තියෙන ප්‍රශ්නයක් තමයි මේ අවිශ්වාසයේ පදනම් වෙලා නොයෙකුත් කලකොලහල ඇතිවීම. ඉතින් කොහොමුණත් මේ රටක, ජාතියක, ඒ වගේම සමාජීය පැවැත්මට සමගිය අවශ්‍යම කාරණයක් බවට පත් වෙනවා. මොකද යුද්ධයක් කියන එක නිර්මාණයක් සිද්ධ වුණොත් සමාජයේ විශාල කඩාවැටීමකට ලක් වෙනවා. ඒ වගේම තමයි ජාතින් අතර අසමගිය ඇති වෙලා නොයෙකුත් නොහොඳ නෝකාඩුකම් ඇති වෙලා විශේෂයෙන්ම මේ
ඒකෙදී දරුවන් එවගේම තරුණ තරුණියන් මහල් වයසේ අය මේ සියලු දෙනාම අසීරුවටපත් වෙලා වැටීමකට ලක් වෙනවා. ඉතින් ඇතරම මේ ඒකෙදී අපි මම හිතන්නේ නිතරම මේ සමාජය සමගිය තුල වෙන්න නම් එකිනෙකා කෙරෙහි අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්න ඕන. මූලිකව තියෙන දේ තමයි විශේෂයෙන්ම ආදරය, කරුණාව, දයාව, මෛත්‍රිය මේක හැම ආගමකම උගන්වන දෙයක්. ඒ වගේම තමයි හැම භාෂාවකම ගැබ්වෙලා තියෙනවා මේ සියලු දේවල්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ අපි ළමෙක් කුසේ ඉන්නකොටම අම්මට ඇති වෙනවා කියලා තමයි අපි අහලා තියෙන්නේ මේ මුල් කාලෙම. එතකොට ඒ தত্ত্বය අපි දිගටම පවත්වාගෙන යන්න ඕන මේ සමාජයේ යහපත උදෙසාම. බොහොම ස්තුතියි ලලිත් මහත්මයා. අපි මාතර කැකන දුර ශාස්ත්‍රීය සංකල්පනි ඔබත් මේ ජාතික තරුණ සේවා සභාවත් සමග එකතු වෙලා යවුණ සමාජ ප්‍රාදේශීය මණ්ඩල දිස්ත්‍රික් මණ්ඩල පිළිබඳව අවබෝධයක් අත්දැකීමක් තිබෙන කෙනෙක්ද? ඔබට හමු වෙන සහෝදර තරුණ තරුණියන් පිළිබඳව මොකක්ද ඔබට තිබෙන අත්දැකීම මේ එකිනෙකා සමග ගනුදෙනු කරද්දී? ඔව් ඇත්තටම කියද්දී අපිට විවිධ වූ ජාතීන් වල අය හමු වෙනවා. ඉතින් එතෙන්දී අපේ සහෝදරත්වයේ ජාතික තරුණ සේවා සභාව තුළදී ඉතාමත් වැඩි. මොකද සමාජයේ ජීවත් වෙන අනිත් තරුණියන් ගත්තම යාලා සිංහල, දෙමළ, මුස්ලිම් වශයෙන් බෙදී පවතිනවා. ඉතින් තරුණ සේවා සභාවත් එක්ක ජීවත් වෙනකොට අපි තුල ඒ සහෝදරත්වය ගොඩ නැගිලා තියෙනවා. මොකද එතකොට අපි මුස්ලිම් අයගේ සහෝදරයන්ගේ ගෙවල් වල යනවා, දෙමළගේ සහෝදරගේ ගෙවල් වල යනවා. එතකොට එයාලා අපේ ගෙවල් වල එනවා. එතකොට එයාලගේ ආගමික උත්සව වලට, සංස්කෘතික උත්සව වලට අපි සහභාගී වෙනවා. අපේ ඒවට එයාලා සහභාගී වෙනවා. ඉතින් මේ දේවල් තුලින් අපේ සහෝදරත්වය ඉතාමත් හොඳින් ගොඩ නැගිලා තියෙනවා. ඉතින් එතෙන්දී අපේ තුල තියෙන ජාතිවාද, කුලමල ભેදකම් කිසිවක් නැතුව අපේ සහෝදරත්වය ඉතාමත් හොඳින් ගොඩනැගිලා තියෙනවා. ඉතින් මේ තුලින් තමයි අපි වර්තමානයේ අපේ ඉන නංගිල මල්ලිලාටත් ඒ දේවල් කියලා දීලා ග්‍රාමීය මට්ටමින් ඊට පස්සේ ප්‍රාදේශීය මට්ටමට ගෙනල්ලා ජාතික මට්ටමට දිස්ත්‍රික් වශයෙන් ගෙනහිල්ලා අපේ සංහිඳියාව ඇති කරන්න තමයි අපි සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් ඒ තුලින් අපේ සහෝදර සහෝදරයන් තුල තියෙන සංහිඳියාව, සාමය තුලින් අපේ රට තුල තියෙන සහෝදරත්වය, එකමුතුභාවය ගොඩනගන්න තමයි අපි සූදානම් වෙන්නේ. සැබෑහඬ වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහනට ඔබ සවන් දෙන්නේ. අද දවසේ අපි විශේෂයෙන්ම සැබෑහඬ වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ මාතර දිස්ත්‍රික්කයේ ජීවත් වෙන සහෝදර ජනතාවගේ අදහස් වලට ඉඩකඩ ලබා දෙමින්. අද මේ වැඩසටහන පවත්වන අවස්ථාවේ අප සමග තවත් බොහෝ පිරිසක් එක් වෙනවා. අපි ඔවුන්ටත් අවස්ථාව ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඔබට පුළුවන් ඔබේ නම සඳහන් කරලා ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. මගේ නම ඉන්දික විජේසිරි. මගේ අදහස තමයි මේ මෙතන අපි කතා කරන සමාජ සංහිඳාව ගොඩනැගීම සඳහා රජයේ විදිහට මේ වෙනකොට මාතර දිස්ත්‍රික්කයේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම තමයි මාතර දිස්ත්‍රික්කයේ සිටින ජනතාව උතුරු නැගෙනහිර, ඒ වගේම කඳුකරේ විවිධ ප්‍රදේශවලට ගිහිල්ලා එයත් සමග සංහිඳාව ඇති කිරීමේ විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙනවා. ඒ වගේම තමයි එම ප්‍රදේශවල ජනතාව අපේ දිස්ත්‍රික්කයට කැඳවාගෙන ඇවිල්ලා ඒ අය වෙනුවෙන් අපේ දිස්ත්‍රික්කය ඇතුලේ යම් යම් වැඩසටහන් පවත්වනවා. එය සාධනීය තත්ත්වයක් විදිහට තමයි මම දකින්නේ. බොහොම ස්තුතියි. අපි තවත් කෙනෙකුට ආරාධනා කරනවා තමන්ගේ අදහස පළ කරන්න. විශේෂයෙන්ම සංවර්ධිත යහපත් සාමකාමී රටක් වෙනුවෙන් අපිට මොනවද කරන්න පුළුවන්? මේ තමයි අපේ අද දවසේ කතිකාව බවට පත්වන්නේ. මගේ නම නාගරත්න දිලීප් කුමාර්. අපේ ආගම කියන්නේ Hindu ආගම. Hindu ආගම තුල මොනවද සිද්ධ වෙන්නේ? මොනවද කරන්නේ? මොනවද චාරිත්‍ර? ඒ ගැන දැනගන්නට මේ මාත්‍ය කැමති, හරියටම කැමති. ඒ වගේම අපිත් කැමති ඒගොල්ලන්ත් එක්ක ගිහිල්ලා අපේ චාරිත්‍ර කියලා දීලා ඒගොල්ලන් චාරිත්‍ර අපි දැනගෙන අපි ජීවත් වෙනට කැමති හරි. බොහොම ස්තුතියි දිලීප් කුමාර්, ඔබේ අදහසටත් අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වන්නේ. අපේ රට වඩාත් සංවර්ධිත යහපත් සමාජයක් බවට පත් කිරීම සඳහා ග්‍රාමීය ජනතාව විදියට අපිට කරන්නට පුළුවන් කුමක්ද? මෙන්න මේ පිළිබඳව අපි අද දවසේදී සැබෑහඬ වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන තුලින් අවධානය යොමු කරන්නේ. කෙටි විරාමයක් ලබා ගනිමින් අනතුරු යලිත් අපි සැබෑහඬ සමගින් එක්වෙමු. වඩා යහපත් සමාජයක් ගොඩනැගිය හැක්කේ අප එකිනෙකා අතර පවතින සුහදතාවය සහ එකමුතුකම වඩාත් ශක්තිමත් කර ගැනීමෙන් පමණයි. ඒ සඳහා ක්‍රියා කිරීමට ඔබට පුරවැසි වගකීමක් පැවරී ඇත.
එම වගකීම නිසි අයුරින් ඉටු කරමින් වඩා ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනගන්න අපි සැබෑ හඬක් වෙමු. සැබෑ හඬ මනුෂ්‍යත්වයේ අගයන සමාජයක් උදෙසා. ඔබ මේ සවන් දෙන්නේ මනුෂ්‍යත්වය අගයන සමාජයක් උදෙසා ඔබේ අදහස් වලට වටිනාකමක් ලබා දෙන සැබෑ හඬ වැඩසටහනයි. මනුෂ්‍යත්වයේ අගයන සමාජයක් උදෙසා ඔබේ අදහස් වලට වටිනාකමක් සැබෑ හඬ. සැබෑ හඬ වැඩසටහන් මාලාවේ ආරම්භක වැඩසටහන පළමු වැඩසටහනත් සමගයි ඔබ අප එක්ව සිටින්නේ. විරාමයෙන් අනතුරුවත් අපි අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් විශේෂයෙන් අපි අපේක්ෂා කරන බලාපොරොත්තු වෙන සුන්දර රට නිර්මාණය කර ගැනීම සඳහා අපිට කළ හැක්කේ කුමක්ද යන කාරණාව පිළිබඳව අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අමරසේන සමරතුංග මහත්මයා ඔබ වැඩිහිටියෙක් ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් විදියට දැන් සමහර වෙලාවට මේ වැඩිහිටියන්ගේ ආශ්‍රය මඟ පෙන්වීම තරුණයින් සමහරලාට ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසාම ආවේගශීලීව කටයුතු කරනවා කියලා අහලා තියෙනවා. මෙන්න මේ දුරස්ථභාවය අවම කරන්න වැඩිහිටියන් ඒ වගේම තරුණ පිරිස අතර ඒ අදහස් හුවමාරුවේදී බොහොම සමීප තැනක් නිර්මාණය කරන්න අපිට මොනවද කරන්න පුළුවන්? ඇත්තම අජිත් මහත්තයා මෙහෙමයි වැඩිහිටියෝ දරුවන්ට ආදරෙන් හොඳ රැකවරණය ඇතුව හොඳ කරුණාව ඇතුව හොඳට හැදුවොත් හැම දරුවෙක්ම හුඟක්ම හොඳ යහගුණයෙන් යුක්ත හොඳ සාරධර්ම පිරි සමාජයක් ගොඩනගන්න අපිට හැකියාව ලැබෙනවා. මොකද ළමයි අයාලේ යන්න අතෑරියොත් මොකද ළමයින්ට ඕන විදිහට හැදෙන්න අතෑරලා අන්තිමට දෙමව්පියෝ බලාපොරොත්තු වුණොත් හොඳ පුරවැසියෙක් ගොඩනගා ගන්න ඒක කවදාවත් වෙන්නේ නැහැ. දෙමව්පියෝ සහ දරුවන් අතර මනා හොඳ සම්බන්ධතාවයක් තියෙන්න ඕන. කියන්නේ පියෙක් පුතෙක් ගත්තොත් මේ පියපුතු සම්බන්ධතාවය නිකන් ලොකු දුරස් වෙන්න බෑ. පියාගේ ළඟම හිතවතා තමගේ පුතා වගේ ඒ වගේ ආකල්පයක් තියෙන්න ඕනේ. ඒ ආකාරයට හොඳ සමාජ සම්බන්ධතාවයකින් යුක්තව දරුවෝ හැදුවොත් ඔවුන් අයාලේ යන්නේත් නැහැ. ඔවුන් මේ අනවශ්‍ය ක්‍රියාකාරකම් වලට කියන්නේ ඩ්‍රග්ස් වලට වෙනත් අපචාර වලට ලක් වෙන්නෙත් නැහැ, ගොදුරු වෙන්නෙත් නැහැ. ඒ නිසා හොඳ සමාජයක් ගොඩනගා ගන්න පුළුවන් මේ සම්බන්ධතාවය හොඳට තියාගන්න ඕනේ කියන එක තමයි මගේ හැඟීම. බොහොම ස්තුතියි. අපි මානෙල් වික්‍රමරත්න මහත්මිය වෙතත් යමු වෙනවා. දැන් නිවසක දරුවන් වඩාත් සාමකාමී සමාජයක් වෙනුවෙන් එහෙම නැත්නම් ඊටාම හොඳ පුරවැසියන් විදියට සමාජයට දායාද කරද්දී පියවරුන්ටත් වඩා වැඩි වගකීමක් මව්වරුන්ට තියෙනවා කියලා සමාජය පිළිගන්නවා. ඇත්තට මව්වරුන්ගේ වගකීම කුමක්ද? ඒ යහපත් සමාජ පුරවැසියා නිර්මාණය කිරීමේදී මව්වරුන්ට මොනවද කරන්න පුළුවන්? මම හිතනවා දරුවෙක් යහමඟට ගන්න මුලින්ම දරුවා කුස තුලට ආ දවසේ ඉඳලා තමයි දරුවා මොන විදියටද අපි සමාජගත කරන්න ඕන කියලා සැලසුම් කරගන්න ඕන. එහෙම පෝෂණය වෙච්ච දරුවෙක් කිසිම දවසක නොමගට යොමු වෙන්නේ නැහැ. ඒ දරුවා Tamanගේ අම්මා යෙහෙලියක් විදියට තමයි ඉන්න ඕන. එතකොට ඒ දරුවට තියෙන සියලුම ගැටලු, ඔවුන්ට අවශ්‍ය දේවල් ඒ සියල්ලක්ම ඒ අම්මා තුලින් දරුවට ලැබෙනවා. එතකොට ඒ දරුවා හොඳ දරුවෙක් විදියට මේ සමාජයට සමාජගත වෙනවා. ඒ සියලු වගකීම් තියෙන්නේ අම්මා තාත්තා දෙන්නට. ඒ දෙන්නගෙන් වැඩිපුරම දරුවා ගැවසෙන්නේ අම්මත් එක්ක. එතකොට ඒ සියලුම දේවල් දරුවට ලැබෙන්නේ මවගෙන්. මව ක්‍රියා කරන ආකාරයට මවගේ රැකවරණය, ආදරය, සෙනෙහස ඒ සියල්ලක්ම දරුවන් යහමඟට යොමු කිරීමට වැදගත් වෙනවා. ඒ සියල්ලම මවගෙන් ලැබෙන්න ඕන කියලා තමයි මම විශ්වාස කරන්නේ. මම ස්තුතියි. එනුර නෙත්මින් ඔබ විශේෂයෙන්ම මේ බොහෝ තරුණයින් සමග මාධ්‍ය කටයුතු වලට සම්බන්ධ වෙන කෙනෙක්. දැන් අපි දක්නවා සමාජ මාධ්‍යයේ වර්තමානයේ මේ වෛරී ප්‍රකාශයන් සමහරවිට කෙනෙක් තව කෙනෙකුට සිදු කරන අපහාසයක් සොයා බැලීමකින් තොරව ෂෙයා කරනවා දකිනවා. ඒ තුල බොහෝ පීඩාවන් සමාජයට ඇති කරනවා දකිනවා. මේ සමාජ මාධ්‍යයේ සැරිසරන තරුණියන් විශේෂයෙන්ම මොනවද කල්පනා කරන්න ඕන වඩා යහපත් සමාජයක් වෙනුවෙන්? විශේෂයෙන්ම කියනවා අපි දැන් සමාජ මාධ්‍යයට ගියාම ගොඩක් වෙලාවට මේ සාමය කඩන දාද ගොඩක් තියෙනවා. කියන්නේ අපි ගොඩක් වෙලාවට ගත්ත විශේෂම අපේ තියෙනවා අපේ දකුණේ මිනිස්සු උඩරට මිනිස්සු බෙදලා තියෙනවා. සමහර වෙලාවට ලයික් කමෙන්ට්ස් දාන්න තියෙනවා ප්‍රදේශන බෙදීලා. එතකොට මේ එතනම සමාජයේ බෙදීමක ලක් කළ සමාජ මාධ්‍ය හරහා. එතකොට තරුණ ප්‍රජාව විදිහට එතනින් එහාට මේ ආගමික පැත්තෙන් ගිහිල්ලා සාමාන්‍ය මිනිස්සු අතර ගත්තත් මොනවා හරි පුංචි දෙයක් වෙච්ච ගමන් අර සමාජයට මේක හැමදාම ෂෙයා කරනවා.
සර පොඩි සිදුවීමක් සිද්ධ වෙන නමුත් සමාජ මාධ්‍ය හරහා විවිධ පේජ් හරහා තමන්ගේ ලයික් ගාන කමෙන්ට් ගාන ෂෙයා ගාන වැඩි කරගන්න අර තොරතුර විතාමත් උද්දීපනය කිරීම ෂෙයා කරන. ඒතර අර පුද්ගලයාගේ ගෞරවත්වයට අනතර හානි සිද්ධ වෙනවා. එතකොට අපි අනිත් කෙනාගේ පැවැත්ම ගැන හිතන්නේ නැත්නම් කොහොමද සමාජ සංහිඳියාවක් නිර්මාණය කරන්නේ, සමාජ ඒකාග්‍රතාව නිර්මාණය කරන්නේ? අපි හැම වෙලාවෙම සමාජ මාධ්‍ය පරිහරණය කරලා විශේෂයෙන්ම අපි තවත් කෙනෙක්ට හිරිහැරයක් හිංසාවක් නොවෙන්න ඕන. ඉතින් ගොඩක් වෙලාවට තරුණයෙක් විදිහට දකින්න දෙනවා මිනිස්සු අනවබෝධයෙන් සමාජ මාධ්‍ය තමයි පාවිච්චි කරන්නේ. මම යෝජනා කරන්නේ තරුණයෙක් විදිහට අපි සමාජ මාධ්‍ය පරිහරණය කරද්දී අපි අනිත් හැමෝට ගරුත්වයක් එතකොට කටයුතු කරනවා නම් සමාජය තුළ සාමය සංහිඳියාව නිර්මාණය කරන්න පුළුවන්. බොහොම ස්තුතියි. අපි කැමති ශමීනා ෂහීද් මහත්මියගෙන් විමසන්නට දැන් ඔබට රාජ්‍ය සේවය තුළ දීර්ඝ අත්දැකීම් තිබෙනවා. ඊටම හොඳ අත්දැකීම් තිබෙනවා. මේ භාෂාව නොදැනීම නිසා කාර්යාලයකට ගියාට පස්සේ වෙන අපහසුතාවයක් සමහරවිට තමන්ගේ ජන වර්ගයට තමන්ගේ කණ්ඩායමටම සිද්ධ වෙච්ච බලපෑමක් කාරණාවක් විදිහට දකින්න අවස්ථා තියෙනවා. ඉතින් මේ තත්වයන් මගහැරලා හැමෝටම බොහොම සාමකාමීව ඉන්න පුළුවන් රටක් නිර්මාණය කරද්දී මේ රජයේ පැත්තෙන් මොනවද අපිට කරන්නට ඕනේ කියලා යෝජනා කරන්න පුළුවන්. රාජකාරියේදී නම් කාර්යාලයක නම් මම නම් හිතන්නේ ඒකට භාෂාව දැනුවත් කරන ත්‍රි භාෂා දන්න කෙනෙක් කලිනුත් එහෙම යෝජනාවක් තිබ්බා. ඒ ආයතන වලට දාන්න ඕන. නියම කරන්න ඕන. සමහර අය ඉන්නේ සිංහල චුට්ටක්වත් දන්නේ නැති අය ඉන්නවා. සමහර අය ඉන්නවා දෙමළ පොඩ්ඩක්වත් දන්නේ නැති අය. ඒ දෙගොල්ලම හරියට එයාලට වැඩේ කරලා දෙන්න භාෂා දැනුමක් ඇති කෙනෙක් අනිවාර්යෙන් පත් කරන්න ඕන. එහෙම කෙනෙක් විදිහට මාවත් පත් කරලා තිබ්බා අමාත්‍යාංශයේ භාෂා 3ම භාවිතා කරන්න කාලයක් තිබ්බ එහෙම. මේ භාෂාව මේ සංහිඳියාව වෙනුවෙන්ම භාෂා 3ක්ම දන්න කෙනෙක්ව පත් කරනවා. අමාත්‍යාංශවල විතරක් තිබ්බා මේ පත්වීමක්. ඒ විදිහට දැනුත් තියෙන්න ඕන. කොහේ ගියත් ওই ප්‍රශ්නේ එන්නේ නැහැ. බොහොම ස්තුතියි සමිනා මහත්මිය. අපි අපේ මාධ්‍යවේදී ලලිත් පද්මසිරි මහත්මයාගෙන විමසන්නේ දැන් මේ සමාජ මාධ්‍යයේ පුවත් වාර්තාකරණයේදී අපි මොනවද මාධ්‍යවේදීන් විදියට සැලකිලිමත් විය යුතු කාරණා? ප්‍රවෘත්තියක් නිර්මාණය වීමේදී සත්‍ය ප්‍රවෘත්ති කියලා දෙකක් තියෙනවා. විශේෂයෙන්ම අපිට සමාජ මාධ්‍ය තුල නම් අපිට ඇත්තටම දකින්න ලැබෙන්නේ ෆේක් නිවුස්. එහෙම නැත්නම් අසත්‍ය ප්‍රවෘත්තිමයි නිතරම දකින්න ලැබෙන්නේ. ඒවා හොයාගෙන ගියාම එක පුද්ගලයන්ගේ ඡායාරූප පවා විකෘති කළා නොඑක් විදියට සමාජගත කරලා තිබෙනවා. ඒ වගේම තමයි වැරදි තොරතුරු. ඒ වගේම ඒව සොයා බැලුවහම ඒව ඇතරම අසත්‍ය ප්‍රවෘත්ති මත තමයි පදනම් වෙලා තියෙන්නේ. ඒකට විශේෂයෙන්ම තාක්ෂණික මෙවලන් දැන් තිබෙනවා අසත්‍ය ප්‍රවෘත්ති ඒ වගේම අසත්‍ය තොරතුරු දැන ගැනීමට. ඉතින් විශේෂයෙන්ම විමසිලිමත් වෙන්න ඕන සමාජ මාධ්‍ය තුල තිබෙන සියලුම පුවත් සම්බන්ධයෙන්. මොකද ඒවා ඇතරම නීතිමය තත්වයන් තුළ නීතිමය තත්වයන් ගැනීමට අපහසුකම් ඇති වෙනවා මේ සමාජ මාධ්‍ය තුළ. බොහෝ දෙනෙකුට ඒවා ගැන දන්නේ නැති නිසා, ඒ වගේම නීතිය පිළිබඳ අවබෝධයක් නැති නිසා, ඒ නිසා විශේෂයෙන්ම සමාජ මාධ්‍යයේ ප්‍රවෘත්ති පිළිබඳව දෙපාරක් හිතන්න වෙනවා. මම ස්තුතියි ලලිත් මහත්මයා. අපි ශෂිනි සංකල්පනි ඔබෙන් විමසන්නට කැමති විශේෂයෙන්ම වඩා යහපත් සහෝදරත්වයේ පිරුණු සංවර්ධිත රටක් වෙනුවෙන් අපේ තරුණ ප්‍රජාව කොහොමද වර්තමානයේ කටයුතු කරන්නට ඕන? ඔව් ඇත්තටම වර්තමාන පරපුරේ ඉන්න තරුණ තරුණියන් දැන් ගොඩක්ම දුරට සමාජ ක්‍රියාකාරකම් වලින් ඈත් වෙලා තියෙනවා. එතකොට එයාලා ගොඩක්ම සමාජ මාධ්‍ය ඔස්සේ එක්කම දැන් අධ්‍යාපනයේ පැත්තටම ඊට පස්සේ අනිකුත් විවිධ ක්‍රියාකාරකම් වලට ගොදුරු වෙලා තියෙනවා. ඉතින් ඒවත් එක්කම ඔවුන් සමාජයේ ඉන්න සමාජ වැඩවලට දැන් ඉදිරිපත් වීම අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ තුලින් ඔවුන් විවිධ දේවල් වලට ගොදුරු වෙලා තියෙනවා. ඉතින් ඒ දේවල් අවම කරගෙන ඔවුන්ගේ දැනුම වර්ධනය කරගන්නටත් ඔවුන්ට සමාජයේ ක්‍රියාකාරකම් තුලින් ඔවුන්ට ඇත්තටම ලොකු පළපුරුද්දක් ලබා ගැනීමට හැකියාව තියෙනවා සමාජ ක්‍රියාකාරකම් වලට එක්වීම තුලින්. ඒ නිසා මම කැමතියි අපේ ඉන්න තරුණ ප්‍රජාවට කියන්න යෞවන සමාජ ශාස්ත්‍රය හරහා ඔවුන්ගේ දැනුම වර්ධනය කර ගැනීමටත් ඔවුන්ගේ තුල තියෙන කටයුතු දියුණු කරගෙන යහපත් සමාජයක් ගොඩනගන්න අපිට හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා අපි සියලුම දෙනා එක්ව එකතු වුණොත් අපිට පුළුවන් සාමය සංහිඳියාව වගේම යහපත් සමාජයක් ගොඩනගන්න. බොහොම ස්තුතියි.
අපි සැබෑහඬ වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන සමගයි අද දවසේදී ඔබ හා එක්ුණේ. අද දවසේ සැබෑහඬ තුල ඔබව ජයග්‍රාහකයෙක් බවට පත් කරන පැනය ඉදිරිපත් කරන්නට අප සූදානම් වන්නේ. ඒ වගේම අපි ඔබට සිහිපත් කරනවා මෙම පැනයට පිළිතුරු ලිවීමේදී ඔබ වැඩසටහනට සවන් දුන් ගුවන්විදුලි නාලිකාවේ නම පැහැදිලිව සඳහන් කරන්න. අද දවසේ සැබෑහඬ ආශ්‍රයෙන් ඔබට යොමු වන පැනයයි මේ. සංහිඳියාව සහ සමාජ සහජීවනය ඇති කිරීම සඳහා රාජ්‍යාංශයෙන් මාතර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් දෙකක් නම් කරන්න. සංහිඳියාව සහ සමාජ සහජීවනය ඇති කිරීම සඳහා රාජ්‍යාංශයෙන් මාතර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් දෙකක් නම් කරන්න. මේ පැනයට නිවැරදි පිළිතුරු සමග වැඩසටහන පිළිබඳව ඔබගේ අදහස් සහ අලංකාර නිර්මාණයක් එවන්න මේ ලිපිනයට. නිෂ්පාදක සැබෑ හඬ තැපැල් පෙට්ටිය අංක 4 කඹුරුපිටිය මාතර. නිෂ්පාදක සැබෑ හඬ තැපැල් පෙට්ටිය අංක 4 කඹුරුපිටිය මාතර. අදත් සැබෑහඬ වැඩසටහනින් සමුගන්නයි සූදානම් වන්නේ. අද සැබෑහඬ වැඩසටහනට සම්පත්දායක මඟ පෙන්වීම ලබා දුන්නේ ප්‍රතිභා මීඩියා නෙට්වර්ක්යේ සභාපති ඉන්ද්‍රජිත් ගමගේ මහත්මයා. වැඩසටහනේ නිෂ්පාදන කළමනාකරණය සිදු කළා ප්‍රතිභා මීඩියා නෙට්වර්ක්යේ කල්හාරි මනුෂිකා ජයසේන, නුවන් පුෂ්පකුමාර, දිල්නි ඉමල්ෂා මිහිරාවි සමගින් තරුෂී ප්‍රනාන්දු. අදත් සැබෑහඬ වැඩසටහන අධීක්ෂණය කළා ප්‍රතිභා මීඩියා නෙට්වර්ක්යේ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ජයසේකර මහතා. සැබෑහඬ නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළ මම අජිත් වසන්තෑපා. යලිත් ලබන සතියේත් මාතර දිස්ත්‍රික්කයේම අපේ මිනිසුන් සමග හමු වෙන තුරු ඔබට සුබ සතියක්. අපි දැනුවත් වෙමු. අන් අයත් දැනුවත් කරමු. සමාජ සහජීවනය වැඩි දියුණු කිරීම සඳහා පුරවැසි වගකීම නිසි ලෙස ඉටු කරමු. සැබෑහඬ වෘද්ධි සිවිල් සමාජ සංවිධාන ජාලයේ සහයෝගය ඇතිව ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ඉදිරිපත් කිරීමක්.